ආයුබෝවන් ආදරණීය බුකිය විස්තරයේ හිතවතුනි ඔන්න අදත් බුකිය විස්තරයේ විශේෂ කාරණා රාශියක් කරගෙන අපි ඔබ හමුවට ආවා. ඉතින් පාවා දෙනවා නම් ලන්ඩන් ගිහිල්ලා අර ටින්ටින් මෙහෙ ට්‍රීන් ශ්‍රී ලංකා එක අජූතයි කියලා පාවා දුන්නා වාගේ පාවා දෙන්න ඕනේලු. එහෙම නැත්නම් භාණ්ඩාගාරේ පිරිතිරි ගිහින් තියෙද්දී ලිංගික වැඩ ටික ඉස්සෙල්ලා කරලා පස්සේ වෙලාවක පුළුවන් වුණොත් අන්තිම අවුරුද්ද විතර 100% කරන්නම් කියලා විරිලැජ්ජාවක් නැතුව නැගිටලා කියන්න පුළුවන් වෙන්නත් ඕනලු අධ්‍යාපනයට වෙන් කරන මුදල ගැන. එහෙමත් නැත්නම් අර හීටියා බෑ වාගේ අර හඳුනාගේ කක්කා කන්ටේනර් කක්ක තෝගයක් හඳුනාගේ උගේ ගව මුත්‍රා වලින් හීටියා බෑ හොදන්න ගිහිල්ලා ගඳ වැඩි කරලා විනාශයක් කරලා දෙන්න ඕනේ. ඔය ඔක්කොම කතා ටික තියෙනවා. මුලින්ම අපි කාලගුණයත් එක්ක තියෙන මේ රටේ තත්ත්වය දිහා බලමු. newsfirst.lk මහවැලි ගඟේ ජල මට්ටම සීක්‍රයෙන් ඉහළට මුතූර් කින්නියා කන්තලේ සේරුවිල වැලිකන්ද මැදිරිගිරිය ලංකාපුර තමන් කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට ගම් වතුර අවදානමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් තමයි නිවේදනය නිකුත් කරන්නේ. හිරු නිවුස් කියනවා හැඩඔය ආශ්‍රිත සියඹලාණ්ඩුව හා ලාහුගලට ගම් වතුර අවදානමක් කියලා. ඉතින් සන්ත්‍යතල් දුව අහනවා මේක සංවේදී ප්‍රශ්නයක් බෙන්ගාල. අපි කොහොමද ඔයාලට තවත් බොක්ක කියලා කතා කරන්නේ. ඔයා අපිට මෙහෙම දුෂ්ටකම් කරද්දි කියලා. මෙහෙම දුෂ්ටකම් කරන්න එපා බොක්ක. අපි ආපහු ඔයාට ආයෙත් බොක්ක කියලා කතා කරන්නේ නැහැ. තේරුණාද බෙන්ගාල කියලායි සන්ධ්‍යා තල්දුව කියන්නේ. මේ තියෙන්නේ පුංචි වීඩියෝවක් අපේ රටේ මේ කාලගුණය සම්බන්ධයෙන් තියෙන. දිවයින ආසන්නයේ තියෙන අඩුපීඩන කලාපයේ ඉදිරි පැය 6 තුල පීඩන ආපాతයක් වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. අනෙක් කාරණේ තමයි දකුණු අන්දමන් දූපත් සතල තියෙන අඩුපීඩන කලාපය මේ වන විට ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතිනවා. හැබැයි ඒක දිවයිනෙන් බැහැරට ගමන් කරන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. කෙසේ නමුත් මේ පද්ධති හේතු කොටගෙන අද සහ හෙට අනිද්දා වෙනකම් මේ වැසි තත්ත්වයේ වැඩිවීම දිගටම පවතින ලක්ෂණ තමයි තියෙන්නේ. මේක මුහුදු සීමාව සහ ගොඩබිම සීමාව දෙකේම මේ තත්ත්වය බොහෝ විට බලපානවා. Dalgasin Silip. BBC සිංහල තමයි ඒ වීඩියෝව ෂෙයා කරලා තිබුණේ. ඉතින් විශේෂයෙන්ම නායම් තත්ත්වයන් සහ මුහුද රළු වීම නිසා දීවරයන්ට දීවර කටයුතු වලින් ඉවත් වෙලා ඉන්නේ කියලාත් නිවේදන තිබුණා. ඉතින් වැඩේ තියෙන්නේ දීවරයන්ට නම් ප්‍රශ්නයක් නැහැ. මොකද SMS එකෙන් මාළු ටික ගෙදරට එයිනේ. එහෙම හදලානේ තියෙන්නේ. අන්න එහෙම අලුත් රටක් අලුත් නිකන් හෙටක් හදලා තියෙන හින්දා දීවරයන්ට නම් එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. කෙසේ වෙතත් මේ බලන්නකො newstab.lk කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ප්‍රමාදයි. මේ හින කාර්යක්ෂම වයසක සීයලා මේ ඔක්කොම අයින් කරලා තරුණියෝ ටිකක් ගෙනල්ලා හදපු රට. හැබැයි මේ හින කාර්යක්ෂමයි කියලා හිතුවේ පර්යන්තයේ ප්‍රමාදයි. චීනය අපෙන් කෝටි 423ක් වන්දි ඉල්ලයි. කෝටි 423ක්. පින්න මේ කියන්නේ පින්නෙන් එකතු කරලා පීල්ලෙන් එළියට යවන බඩු ඉන්නේ. අන්න එහෙමයි තියෙන්නේ හිරු නිවුස්. පිටකොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය ජපන් ආයෝජකයෙකුට බදු දීමේ සූදානමක්. ජපන් ආයෝජකයෙකුට ඒ පාවෙන ෆ්ලෝටින් මාකට් එක කොටුවේ අන්න ඒක දෙන්නලු යන්නේ. මේවා මේ විකුණන් කරනවා කියලා හැම කතා කියන්න එපා. හරිද?
එහෙම නෙමෙයි. ඔය දේශීය සම්පත් ආරක්ෂා කරලා දේශීය ආයෝජන ඒවා රාජ්‍ය ව්‍යවසායන් ඔක්කොම නගා සිටවලා ලාභ කරලා තියෙන්නේ. ඒ අතරේ මේ බලන්න මෙන්න මෙහෙම ආරංචිත් එනවා newscenter.lk. මනමාලයාගේ නිවසින් රන් භාණ්ඩ සොරකම් කළ මනාලිය අත්අඩංගුවට. මනාලිය ආපු ගමන් මනමාලයාගේ ඒ කියන්නේ මනමාල කෑල්ල ඉවර වෙලත් නැහැනේ සතියක්වත් ගිහින් නැතුව ඇති බැදලා. එදාම රත්තරන් බඩුත් මංකොල්ල කාලා හොරකම් කරලා කියලයි අන්න මනමාලියෝ නැද්ද? ඉතින් newsup.lk මාලිමාවට බලය හිමි හික්කඩුව නගර සභා අයවැයත් පරාද වෙයි. මට හික්කඩු ගිහිල්ලා කියලා කියන්නේ ඔන්න ඕකනේ. ඉතින් බලන්න හික්කඩුවත් පුනරුදේ වෙලා. වැඩේ තියෙන්නේ මෙන්න මෙහෙම වුණා නම් ඔහොම වෙන්නේ නැහැ කියලා මැචුවල් ලීඩර්ෂිප් කියනවා. කල්පනා කරලා බලන්න. පචාස්ත මුද්‍රාවක් ගන්න. හරිද? ප්‍රාදේශීය සභාවල අයවැය විමසීමේදී මෙතුමිය හිටියා නම් මාලිමාව මෙහෙම අයවැය 1 මීටර පරදින්නේ නැහැ මිත්‍රෝරුණි වෙන්නේම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙතුමිය උන්නේ නැහනේ අප්පා කියලායි කියන්නේ. ඒ අතර මේ බලන්න ක්‍රෂාන් සිරිවර්ධන ලා ක්‍රියේෂන් උන් හැම වැඩේම අනා ගන්නවා කියලා ලොක්කයියටත් පිළිගන්න උනාලු. ලොක්කයිය කියලා කිව්ව පිළිගන්න උනාලු. තින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පටන් අරන් ටික දවසකින් දුර්වල වුණා දවා කියලා. දුර්වල වුණා. දුර්වල කියන්නේ ඉතින් කෙලව ගත්තා වැඩේ අසාර්ථකයි අපි වැඩේ කරන්න දන්නේ නැහැ අපිට වැඩ බෑ කියලා කියන තවත් විදිහට දන්නේ. ඒක කොච්චර දුර්වල වුණාද කියනවා නම් මේ බලන්නකො ඡායාරූප ටික උම්ම බිත්ති තාප්පදිගේ පෝස්ටර් ගහලා ලයිට් කණු වල තනකොළ එල්ලලා මේක හිරිකිත ශ්‍රී ලංකා කළා. හරියට හිරිකිත ශ්‍රී ලංකා කළාලු උම්ම කොහොමද දුර්වල වීමක්ද දුර්වල උනේ. ඉතින් newsup.lk පාවා දෙනවා නම් මේ ගානටවත් පාවා දෙන්න ඕනි. හරිද? ජනපති අනුරත් ෆේල් බව ලන්ඩන් ගිය ටිල්වින් ලෝකෙටම කියයි. ලෝකෙටම කියයි. ජනපති අනුරත් ෆේල් බව ලන්ඩන් ගිය ටිල්වින් ලෝකෙටම කිව්වලු. newsers.lk ශ්‍රී ලංකාවේ සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන 2020 T20 ලෝක කුසලානයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ දායකත්වය ලබා ගැනීමට සැලසුම්. ක්ලීන් ශ්‍රී ලංකා වෙච්චර මේ වැඩේ ටික දවසක් දුර්වල වෙලා ආන්ටිපයිස් වෙච්ච ක්ලීන් ශ්‍රී ලංකා එකක් T20 World Cup එකට අස්සර ගහලා ඒකෙන් නිකන් මීඩියා ටූන් එකක් ගන්නද හදන්නේ. අර රටම එකට වාගේ මීඩියා ටූන් කර ඉන්න. ඒ කියන්නේ ක්ලීන් උනාද නැද්ද වැඩක් නැහැ. මීඩියා වැඩේ ගියා නම් ඇති. ඉතින් අනේ ඉතින් අර ටිල්වින් ගියහන්න මොකක්ද වෙලා තින්නේ කියලා. නිකන් බුල් කෙලින්න එපා. හෙඩ්ලයින් නිවුස් හැමෝටම සහන දුන්නේ ආණ්ඩුව විශාල කැපකිරීමක් කරලා. ඔව් විශාල කැපකිරීමක් කරලා. ඒ කියන්නේ අමාත්‍යාංශ වලට අධ්‍යාපන අමාත්‍යාංශයට අරකට හැම එකටම වෙන් කළාය කියන මුදල් වියදම් කරන්න තු ඒවා ඒ පාසල් වලට ඒ පාසල් වල ඉදිකිරීම් වලට එහෙම නැත්නම් ඖෂධ ගෙන්නන්න ඒවට ඖෂධ ගෙන්නන්නෙත් නැතුව අන්නේම හින්න කැපකිරීම කළා මෙයාලා කරලා අනේ ඩම් සෑහෙන උතුරන්න සල්ලි තියනවා කියලා මෙයාලට ඩබල් කැප් එහෙමත් ගෙන්න ගන්නවා. මාර කැපකිරීම කළේ. එහෙම කැප කරලා මාර සහනලු දුන්නේ. සියලු හැම දරුවෙකුට රුපියල් 6000ක වවුචරයක් දුන්නලු. මේ බොරු කියන එකට ලෝකෙ කොහෙ ගියක් බොරු කියන්න පුළුවන් නැද්ද? දැන් කොහෙද මොන දරුවන් සියලුම දෙනාට රුපියල් 6000ක දුන්න මේ පාසල් පොත් සඳහා වවුචර් දුන්නා. ඊට අමතරව තෝරාගත් කණ්ඩායම් වලට මේ සපත්තු හැම ගන්නත් වෙනම සල්ලි දුන්නලු. හරිද? ආධාර කළයි කියලා. රුපියල් 6000 ගානේ සියලුම දරුවන්ට දුන්නා. බොරු කියන එකේ සීමාවක් තියාගනින්න බෑ. මොකද්ද මේ? විලි ලැජ්ජාවක් නැද්ද? කට හැරිච්ච අතට හිතන හිතන හැම බොරුවම කෙලින්න යනවා. හැබැයි ඉතින් ඕවට උඩ දාලා අප්පුඩි ගහන්නත් ලන්ඩන් වල හිටිය අර තකදීරු ටික නේද? නැත්තම් ඉතින් උන් අහන්න එපයි. ඔයි මේ බොරු කියන්න එපා. බොරු මේ අපේ රටේ කොහොම දෙයක් උන් නැහැනි කියලා අහන්න එක එකක් හිටියේ නැද්ද දන්නේ නැහැ නේද? ඉතින් සිංහ හඬ පොරොන්දු ඉටුකොලොත් සිංහලයෝ පොරොන්දු ඉටු කළොත් සිංහලයෝ ගහනවලු. හරිද? ඒ කියන්නේ සිංහලයන්ට තද වෙන පොරොන්දු දීලා දන්නේ නැහනේ. ඉටු නොකළොත් කොටි ගහනවලු. හරිද? දෙපොන්ට වෙච්ච දෙයක් කියලා. මාර පොරොන්දුනේ එහෙනම් දීලා ඇත්තේ නේද? දෙපොන්ට මාර වැඩේ වෙලා තියෙන්නේ ඉටු කළොත් සිංහලුන් ගහනවලු. ඉටු නොකළොත් දෙමළු කොටි ගහනවයි කියන්නේ. මරු වැඩේ. SJB අපි සුනිත් සී නානායක්කාර තමයි ෂෙයා කරලා තියෙන නැගිටවල්ලා කියලා ගැන්ග්ස්ටර් රත්නේ පෝස්ටුවක්. තව මොනවද ඉතින් ඕනි කියලා අහනවා. කරන්ට වැසි වසිනවා. කෙත්වතු ෂෝක් එකට සාර වෙනවා. ක්‍රිකට් මැච් දිනනවා. භාණ්ඩාගාරේ උතුරනවා. ඊයේ මැච් එක නම් දිනුවා.
භාණ්ඩාගාරේ උතුරලා කැබ් එහෙමත් ගේන්න සල්ලි ඉතුරු වුණා. හැබැයි බෙහෙත් නැහැ. හරිද? බෙහෙත් නම් ඉතින් මොනවද නේද? මේ කට්ටියට කැබ් එකක් එහෙම දුන්නාම රට හැදෙනවනේ සට ගාලා මෙයාලට ඔය රට හදන්න එහෙම යන්න විදියක් නැතුවනේ ඉන්නේ. නැත්තම් රට මේ වෙද්දිත් හැදිලා. PBS වනිනායක භාණ්ඩාගාරේ උතුරනවා අධ්‍යාපනයට 102 ඇතිලු. මේ දැන් කියන කතා. හරිද? ගණියය ගැන මතක් කරනවා අපේ පළමු වසරේ අධ්‍යාපනයට 160ක් වෙන් කරනවා කියලා අපි කොතනකවත් කිව්වේ නැහැ. ඔව් කිව්වේ නැහැ. කොතනකවත් කිව්වේ නැහැ. හැබැයි ඉතින් කිව්ව ඒවා එකක් කළෙත් නැහනේ. පළමු අයවැයම කරනවා කියපු 3න් 1 විදුලි බිල අඩු කිරීම, අරක අඩු කිරීම, මේක අඩු කිරීම ඒකක් කරලාද මේ කියන්නේ? අපි කිව්වේ නෑ පළමු අවුරුද්දේ කරනවා කියලා. පළමු අවුරුද්දේ කරනවා කියපු අහවල් කෙන් ගෙඩියද මේ වෙද්දි කරලා තියෙන. එකක් කරලා තියෙනවද? ඒවා කරලත් නෑ නේද? ඒවා කියන්නේ නෑ. පළමු වසරේම වෙන් කරන්න තිබ්බා විපක්ෂයේ හිටියානලු. විපක්ෂ හිටියානම් හැබැයි පළමු වසරේම 160 වෙන් කරන්න තිබ්බා. කටින් ඕන දෙයක් කරන්න පුළුවන් කට්ටියනේ යසස් දිසිල්වා. එකපාරටම අධ්‍යාපනයට 160ක් දෙන්න කියලා අපි කිව්වේ නෑ. ඔව් එහෙම කිව්වේ නෑ. මේ තියෙන්නේ මේ බලන්නකෝ මේ ඉස්සර 106 ටී-ෂර්ට් ගහගෙන එහෙම ඉතින් ඒ අවශ්‍ය අවුරුද්දෙන් අවුරුද්ද ඕන ටී-ෂර්ට් එක ගහගෙන ඉන්න. 106 ටී-ෂර්ට් එක ගහගෙන එළියට ගියේ නිකන් අපි ආව ගමන් 160ක් දෙනවම වාගේ. මොනවද මේ කයිවාරු? අපි පළවෙනි අවුරුද්දේම කරනවා කිව්වේ නෑ. මොකද අපි කරනවා කියපු ඔක්කොම කරලානේ. හරිද? එක ලබ්බක් කළාද? බැට් එක බින්දුව කළාද? මොන කියපු බඩු මිල අඩු කිරීම, විදුලි බිල, ඉන්ධන එහෙම නැත්නම් මේ ආහාර මත මේ සෞඛ්‍ය මත තියෙන වැට් බදු අයින් කිරිල්ලි ඒවත් මොනවා කෙසේ වෙතත් රෝහල් වලින් මේ ඖෂධ නම් ඒවා අයින් කරලා තියෙනවා. ඒවා ඖෂධ නැති කරලම තියෙනවා. අන්න කරපු වැඩ. ඉතින් චමිල ගුණසේකර මුල් අවුරුදු වල කරන්නේ ලිංගික වැඩ. මුල් අවුරුදු වල ඒ වාගේ සංශෝධන කරගෙන යනවා ඇති. හරිද? ලිංගික වැඩ මුල් අවුරුදු වල. අන්තිම අවුරුද්දේ තමයි 106 කරන්නේ. අන්න දැන්වත් තේරුම් ගන්න හොඳේ. ඒක තේරුම් අරන් ඉන්නකෝ. ඒ අතරේ මේ බලන්නකෝ මේ දවස්වල තියෙන ලොකුම කතාව මේ වරුණයි තවත් අපේ මේ මන්ත්‍රීතුමෙකුයි මේ නියම එළිදරව්වක් කළා ඊයේ. දැන් මේ කට්ටිය ඇවිස්සලා ඉන්නේ මේ බලන්න සුභාෂිනී විෆ්ලා කියනවා බබා මේක ඉංග්‍රීසියෙන් කියන්න බබා. හොඳට ඉංග්‍රීසි පුළුවන්නේ ඒ බබාට. අද මේක පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කියන්න. මේ කම්බහොරු කොන්ටේනර් නීති විරෝධීව පැන්නුවා මදිවට මිලියන 8.4ක් රාජ්‍ය මුදල් පාඩුවක්. මේකුන් ආවෙම හොරා කන්න තමයි. මොකද අනිත් අයට කිව්වේ මොහොරු කියලා. තමන්ගේ අරමුණ එහෙම තමයි. හරිද? එහෙම කියලා ලංකානාත ගේ පෝස්ට්වක් ඉස්විත් වාසනා ගොඩගේ and 14 others ගේ පෝස්ට්වක් තමයි ෂෙයා කරන්නේ. හොරු වගේද මංකොල්ලකාරයෝ. මුන් වගේ උන්ට බලය දුන්න එක තමයි හේතුව වගේ කතාවක් වෙන්නේ. මෙන්න කන්ටේනර් පැන්නුව හැටි බලන්න කටහඬ අඳුරනවද කියලා. බුදු අයියේ අපි ඉවරයි කියලා. බුදු අයියේ අපි ඉවරයි කියලා මෙන්න මේ වීඩියෝව පොඩ්ඩක් බලන්න. ඒකම ඊයේ ඉතින් මේ සටනට ගිහිල්ලා සිරසේ. හරිද? මෙන්න මෙහෙමයි නියෝජ්‍ය ඇමතිවරයෙක් මේක හොදන්න උත්සාහ කරන්නේ. ආනයනකරුවෙක් ලයිසන් නැතුව හාල් ගෙනල්ලා හඬපටය විකෘති කරලා 2015 ආණ්ඩුවට වෙච්චදී අපිට උනත් අපි බය නැහැ. අපි බය නැහැ. 2015 උනා කවන්නේ. හැබැයි හරිද? අපි කියන්නේ අන්න ඒ වගේ. ඇමතිගේ ලීක් වුණු හඬපටය ගැන නියෝජ්‍ය ඇමති චතුරංග කරුණු පහදයි. මෙන්න මේ කරුණු පහදපු හැටි හඬපටේ ලීක් වෙච්ච හැටි පොඩ්ඩක් බලන්නකෝ. ඒ ලීක් වෙච්ච හඬපටේ කතාවයි මෙයා කියන්න හදන කතාවයි. ඒක බලලා අපි කියන ප්‍රශ්න ටික මොනවද කියලා බලමු. Good morning. මම අරකේ විස්තරය වාට දැම්මා. මෙතන මේ ලයිසන් මොකුත් නැතුව ගෙනල්ලා තියෙන මට ඒ ටික නම් බේර ගන්න පුළුවන්. මේ 8.4 මිලියන් මේ කස්ටම් ඩියුටි එක මොකද කරන්නේ? ඒක අපිට බේරන්න ක්‍රමයක් නැහැ නේද? ඒක බේරගන්නේ කොහොමද? ඒක මේ ආනයනකරුවෙක් එයා මෙට්‍රික් ටොන් 1,30,000ක් ගෙනල්ලා තියෙනවා හාල් ලයිසන් නැතුව ගෙනල්ලා තියෙනවා. ඇමතුමාට කෝල් එකක් දීලා අහලා තියෙනවා දැන් මේකට මොකද්ද කරන්නේ? හරිද? එතකොට කස්ටම්ස් එකෙන් ඇමතුමා මේකට මේක අරගෙන කියනවා මේකට මොකුත් කරන්න බෑ. මේක රාජසන්තක කරන්න පුළුවන්. ඒතර අර අනිත් පැත්තෙන් කියලා තියෙනවා මේක බෙදලා දෙන්න ජනතාවට දැන් එයාට වැඩක් නැහැ. දැන් ගෙනල්ලා කොහොමද රිලීස් කරගන්න බෑනේ. එතකොට ඇමතුමා කියනවා මේක රාජසන්තක කරන්න ඕනේ. රාජසන්තක කරාට පස්සේ බදු ප්‍රමාණයක් ඔබතුමාට ගෙවන්න තියෙනවා. ඒක ගෙව්වට පස්සේ ආණ්ඩුවට මේක නම් බෙදලා දාන්න පුළුවන් කියලා. ඔය වගේ ටිකක් දිග සාකච්ඡාවක් තමයි ගිහින් තියෙන්නේ.
ඒකේ කෑලි දෙකක් එකතු කරලා කපලා තමයි අර කියලා තියෙන්නේ. මේ ලයිසන් තියෙනවා නිදහස් කරන්න පුළුවන්ද මොකද්ද මන් දන්නේ නැති. මං කියන්නේ මේක තමයි මේගොල්ලෝගේ දේශපාලනය. ගරු ඇමතුමා පොඩි බාධා කිරීම. එතකොට ජනාධිපතිතුමාගේ නියෝගයෙන් මේ කන්ටේනර් 223 සම්බන්ධයෙන් කරපු ඒකට අදාළ නෑ මේක මේ වෙන ඕ නෑ ඒක තමයි. ඒ කරපු ඇයි අර මේ ડોකියුමන්ට් එක මාධ්‍යයට හරි ජනතාවට හරි දෙන්නේ නැත්තේ? CID එකට දීපු එක අපිට ඒක ජනතාව දැනගන්න ඉපේ පාර්ලිමේන්තුවේ ඇමතිතුමා ගැටලුවක් නෑ. දැන් විවිධ දේවල් කියපු දැන් අපිට මතකනේ 2015 ආණ්ඩුවට මොකද උනේ කියලා ඔය විදියම ඒකම අපිටත් වෙයි. ඒ කියන්නේ අපි බය නෑ අපි බය නෑ. ඒ කියන්නේ CID පරීක්ෂණ ඉවර වෙනකන් දෙන්නේ නැහැ කියන එකද? ඒක දැන් පැහැදිලිව කිව්වා CID එකට ඒ වාර්තාව දීලා තියෙන්නේ පරීක්ෂණේ වුණා මේකේ ප්‍රතිමේකක්. ඉතින් දැන් දැක්කනේ ඒ අදාළ සංවාද දෙකේ කතා හැබැයි වැඩේ තියෙන්නේ තමන්ගේ කටහඬ නෙමෙයි මම නෙමෙයි එහෙම ප්‍රතික්ෂේපයක් නැහැ. ඒ කියන්නේ තමන් බව පිළිගන්නවා. ප්‍රශ්නේ තියෙන අමාත්‍යවරයා ලයිසන් නැතුව සහල් මෙට්‍රික් ටොන් 1,30,000ක් මේ ලීසි පාසු තොගයක් නෙමෙයි. අන්න එහෙම කිසිදු අවසරයක් නොමැතිව හොරෙන් ගෙන්නපු පුද්ගලයෙකුට good morning කියලා කතා කරන්නේ. මම අරක විස්තර වලට දැම්මා. ඒ කියන්නේ ඊට පෙර දවසෙත් මේ good morning කියලා උදේවරුයි කතාවට පෙර දෙන්නගේ කතාව තිබිලා තියෙනවනේ දිගට. ඒ අනුව අරකේ විස්තර ටික හොයලා මේ ඇමති අර හොරාට හාල්ලානයනේ කරපු යවුන්ගේ උන්ට තියෙන මාර්ග ටික හොයලා දෙන්න හෝම්වර්ක් කරලා ඒකේ විස්තර ටික යවලා එහෙමයි ඇමතිලා මේ රටේ වැඩ ටික කරනවා වෙනුවට අර සීනි මේ දිහා බලනවා වෙනුවට ලුණු කර්මාශාලාව දිහා බලනවා වෙනුවට ලුණු හිඟේ ඇති වෙලා පිටරටින් ගේන්න උණයි කියලා ප්‍රශ්නයක් නැහැ. මේ වාගේ වැඩ තමයි මේ කර ඉඳලා තියෙන්නේ. හරිද? මෙතන ලයිසන් මුකුත් නැතුව ගෙනල්ලා තියෙන්නේ. ලයිසන් ගෙනල්ලා නැතුව ගෙනත් තියෙන බව දැන් ඔන්න අමාත්‍යවරයා දන්නවා. ඒතකොට අමාත්‍යවරයා ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කරවන්න කොහෙටද කතා කරලා තියෙන්නේ? එකෙකුට කතා කළාද? දැන් මේ ව්‍යාපාරිකයාට එරෙහිව ඔහුගෙන් අයවිය යුතු මේ රේගු බදු අය කර ගැනීමට අදාළව ඔහු මේ දක්වා රේගු බදු ගෙවල් තියනවද? ඊට අදාළව මොන ආයතනයකටද මේ ඔය අමාත්‍යවරයා දැන්නුවේ? තමන්ගේ ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශයට තියෙන රේගුව තියෙන්නේ. මේකට මොනවටද ඇඟිලි ගහන්නේ තමුන්? හරිද? තමුන්ගේ අමාත්‍යාංශවත් හරියට කරගන්න බැරුව. හරිද? ඉතින් මට ඒ ටික නම් බේර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලයිසන් නැතුව ගෙනලා තියෙන ටික මෙයාට බේර ගන්න පුළුවන්. දැන් ඔයාට කොහොමද ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශය ඒවා ඔයා බේරන්නේ හඳුන්? ඔයාට ඒ ලයිසන් නැතුව ගෙන අපේ ඔයාට බේරන්න පුළුවන්. කොහොමද මොන නීතිය යටතේ මොන ප්‍රතිපාදන යටතේද ඔබට මේ බලය ලැබුණේ හඳුන්? ඔයා මොකක්ද අනුන්ගේ රෙද්දවල් වලට ඇඟිලි ගහන්නේ? ඔයා මොකටද මේ ලයිසන් නැතුව හාල් මෙට්‍රික් ටොන් 1,30,000ක් ගෙනල්ලා තියෙන සුළුපටු පුතේක් නෙවෙයිනේ. මේ බබෙක් නෙමේනේ නොදන්න කමට නොතේරුම්කමට හුරතලයට මේ ගෙනාව නෙමේනේ මාට්ටු වෙච්ච හින්දා ඇයි ඔයාට කතා කරන්නේ? ඇයි මාට්ටු වුණාම මේක බේර ගන්න බැරි වුණාම ඔයාට කතා කළාම ඔයාට දැන් මේ ලයිසන් නැතුව ගෙනාපු එක නම් මට ඒක බේර ගන්න පුළුවන්. ඇයි මේ බේර ගන්න කතා නෙමේනේ දැන් මේ අර මේ අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා ගිහින් කියන්නේ. නෑ ඔයාට ඒවට මේවා රාජසන්තක කරන්න වෙනවා. මේ වාට බදු ගෙවන්න වෙනවා. මේවට මේ අපිට මුකුත් කරන්න දෙයක් නැහැ වාගේ උත්තර දුන්නා වාගේ නේ කියන්නේ. 8.4 මිලියන් කස්ටම් ඩියුටි එක මොකද කරන්නේ? ඒකට මොකද කරන්නේ? ඔයා ගෙවන්න ඕනි කියලා කොහෙවත් කියන්නේ නැහනේ. ඔයා ඒකට මොකද කරන්නේ කියලා අහන්නේ. ඒක අපිට බේර ගන්න ක්‍රමයක් නැහනේ දැන්. අපිට ඒ කියන්නේ ඔබට සහ මට අපි කියන්නේ හාල් ආයනයනේ හොරෙන් ආනයනේ කරපු එක සහ තමුන්නේ ඇමතිවරයා. එතකොට අපිට මේක බේර ගන්න ක්‍රමයක් නැහැනේ. අපි වෙලා දැන් දෙන්නගේ සමාගමය. හරිද? ඒක බේරගන්නේ කොහොමද? ඒමනේ අහන්නේ. හරි හුරතල්නේ. හරිද? එතකොට දැන් මේ වාගේ මෙහෙමද ඇමතිලා. අනිත් එක දැන් 1,30,000ක් මෙට්‍රික් ටොන් ගෙනාවයි කියලා මේ චතුරංග අබේසිංහ කියනවනේ. ඒ අනුව මේ බලන්න පොල්බන්දු කියනවා හාල් ටොන් 1,30,000 ලයිසන් නැතුව ගෙනාපු එකට තමයි හඳුන්වන්නේ එමතුමාට කතා කළේ චතුරංග අබේසිංහ කියන්නේ. 2025 වසරේ ලංකාවේ සහල් ආනයනය සම්බන්ධයෙන් මෙන්න විස්තර තියෙනවා. 2025 ජනවාරි නාඩු ටොන් 1,01,000ක් ගෙනලා තියෙනවා. නාඩු ටොන් 1,01,000යි. 2025 ජූනි සම්බා ටොන් 40,000යි. 2025 ඔක්තෝබර් ගෙනලා තියෙනවා පුන්නි සම්බා ටොන් 3,500ක්. මේව තමයි රේගුවේ තියෙන විස්තර කියලා තමයි හිතන්න වෙන්නේ. ඒතකොට එකතු 1,00,000
44,000යි ටොන්. එතකොට මේ 1,30,000ක් හොරෙන් හාල් ටොන් 1,30,000ක් ගෙනාපු ව්‍යාපාරිකයා කවුද? ඇයි ඒ ව්‍යාපාරිකයා හඳුන්වන්නේ නැත්තේ කතා කරේ කියලා? ඇයි එයාට කතා කරන්නේ? ඇයි ජනාධිපතිට බෑ කතා කරන්නේ? ජනාධිපති කියන්නේ අමාත්‍යාංශي. තමුන්ට කතා කළාම තමුන්ට යුතුයකමක් තිබුණේ නැද්ද? අපිට මේක බේර ගන්න විදියක් නැහැ නේ. අපි මේක කොහොමද බේර ගන්න ක්‍රමයක් නැහැ නේ. අපිට එහෙම කියලා හුරතල් වෙන්නේ නැතුව good morning මං ඔයාලට අර විස්තර ටික දැම්මා. හරිද? එහෙම ඒ වාගේ හුරතල් කතා නැතුව ජනාධිපතිවරයාට එහෙම නැත්නම් රේගුවට දන්වන්න තියෙන්නේ මෙන්න අහවල් එක්කෙනෙක් 1,30,000ක් මෙට්‍රික් ටොන් ගෙනලා ලංකාවට සහල් මේකෙන් ගොවියට විශාල අර්බුදයක් වෙනවා. අර ඉස්සර පොළොවේ පස් කකා ගොවියෝ වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු නේද? ඒ සහල් වෙළඳ පොළට මුදා හැරුණාම මේ විශාල අර්බුදයක් වෙනවා කියලා එහෙම කියන්න ඒව නෑ. හරිද? මේ බලන්න වෙනස් කරමු. අපි ලවා හාල් ටික නිදහස් කරගන්න බැරි වුණ නිසා මඩ ගහනවා. දැන් මෙයාලා ලව්වා හාල් ටික නිදහස් කරගන්න බැරි වුණ නිසා මඩ ගහනවලු. මඩ ගහනවයි කියලා හිතමුකෝ. හාල් ටික නිදහස් කරලා දෙන්නත් බැරි වුණයි කියමුකෝ. බැරි වුණාට පස්සේ තමුන් විසින් CID එකට දැන් දුවන්නේ. ඒ වාගේ CID එක දැන් කලින් දුවලා ගිහිල්ලා මෙන්න හාල් මෙට්‍රික් ටොන් 1,30,000ක් මේ ලයිසන් නැතුව ආනයනය කරලා තියෙනවා. හොරෙක් මට කතා කළා මෙන්න දුරකථන අංකේ වහාම අත්තරකට ගන්න කියලා CID එකට ගිහිල්ලා පැමිණිලි කළා ඒ වෙලාවේ. ඒ වෙලාවේ CID දුවන්න කිසි උනන්දුවක් නැහැ නේද? උවමනාවක් තිබුණේ නැහැ නේද? උගෙන් මේ ඔය කියන බදු මුදල් ආය කරගන්න ඒ බදු වංචාවට ඉඩ නොදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඒවට එක පැමිණිල්ලක් දැම්මද හද වෙනකන් දැන් ගිහිල්ලත් කියන්නේ මේ ප්‍රකාශයට මේ හඬපටේ නිකුත් කරපු යවුන්ට විරුද්ධව කටයුතු කරන්න කියලා මිසක් අර ආනයන කරුවාට මොකද්ද කරලා තියෙන්නේ ඔහේ අනිත් එක මේ බලන්න එයාව හඳුනන්නෙත් නැහැ පරණ හින්දි චිත්‍රපටියක් වගේ කියලා හඳුන්නේ නැති CIDයි එයාව හඳුනන්නෙත් නැහැ හැබැයි good morning එයාගේ ටෙලිෆෝන් නම්බරේ තියෙනවා good morning මං අරකේ විස්තරේ ඔයාලට දැම්මා අරකේ විස්තරේ කියන්නේ ආනයනය කරපු එකේ විස්තරේනේ එහෙමනම් ආනයන කරුගේ නම ඔහුගේ ආයතනය ඔහුගේ කස්ඩෙක්ස් ආරෝපය ඔක්කොම ටික තමුන්ට තියෙන්න ඕනේ එහෙම නැත්නම් කස්ටම් එකෙන් විස්තර හොයලා මේ ගෙන්නලා තියෙනවට මේ ලයිසන් නැහැනි කියලා දැනගන්න විදිහක් නැහැනි ඒ කියන්නේ තමුන්ට නම ගම විස්තර ඔක්කොම ටික තියෙනවනේ ඒ ටික අරගෙන ගිහිල්ලා පැමිණිලි නොකලේ ඇයි අනිත් එක මේ බලන්නකෝ ඊගාව කතාව මේ දැන් මේ හොදන්නේ එක්කිනා හොදන්නේ කවුද නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයාට මේ කතාව කියන්න මෙයාට හොඳට මතකයි මේක. ඒකයි මේ විස්තර ටික කියන්නේ ආනයනය කරපු සහල් මෙට්‍රික් ටොන් 1,30,000ක ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඒව ගෙනල්ලා තියෙන ලයිසන් නැතුව ඇමතුමාට කෝල් එකක් දීලා අහල් තිනවා දැන් මේකට මොකද කරන්නේ කියලා. අනේ අහිංසක ඇමතුමා අර ලයිසන් නැතුව ගෙන්නපු එක සහල් මෙට්‍රික් ටොන් 1,30,000ක් මේවා මේ සුළුපට තොගයක් නෙමෙයිනි විශාල තොගනේ ඒවා මේ ඉදි කට්ටක් ගෙනාව නෙමෙයිනි එතකොට මේක ගෙන්නලා තියෙන එක්කෙනාට යම් විශ්වාසයක් තිබුණ හින්දානේ ගෙනාවේ එහෙම නැතුව මේ පුරුදු වෙන්න හොරකමට මේ සහලානයනේ කළා නෙමෙයිනි එතකොට ඇයි මෙයාට කතා කරන්නකො ජනාධිපතිතුමාට නැත්තම් කස්ටම් එකේ ඩිරෙක්ටර් කස්ටම් කෙනෙකුට කතා කරන්නකො ඇයි මෙයා මොකද හරිද එතකොට කස්ටම් එකෙන් ඇමතුවා මේක අරගෙන තියෙනවා මේකට මේක අරගෙන මොකක්ද කියලා කියන්නේ මේකට මේක අරගෙන කස්ටම් එකෙන් ඇමතුමායි කස්ටම් එකට ඔයා කස්ටම් එකට යන්න කස්ටම් එකට ගිහිලා හම්බෙලා මේක බලා ගන්න කියලා නිවැරදි ඇමතිවරයෙක් නම් කියන්න එපා. තමන් මොන මගුලටද හොරෙන් සහල්ලානයනේ කරපු එක ආයෙඩුවෙන් කස්ටම් එකට මේක හොයන්න කතා කරන්නේ. ලැජ්ජ නැද්ද? හරිද? කස්ටම් එකෙන් ඇමතුවාට මේකට මේක අරගෙන තියෙනවා. මේකට මුකුත් කරන්න බෑ. මේක රාජසන්තක කරන්න පුළුවන්. එහෙම රාජසන්තක වෙන විදිහවල් පොඩ්ඩක් කියන්නකො බලන්න. එහෙම රාජසන්තක වෙන්නේ නැහැ. හරිද? අනිත් පැත්තෙන් කියලා තියෙනවා. අනිත් පැත්තෙන් කියන්නේ ආනයනකරු. මේක බෙදලා දෙන්න ජනතාවට දැන්. හරිද? එයාට වැඩක් නැහැ. මේ ගෙනල්ලා කොහොමද රිලීස් කරගන්න බැහැනි. ඔන්න රිලීස් කරගන්න බැරි හින්දා මේක ඔයාලට ඕනම් බෙදලා දෙන්න. දැන් මිනිහාට ඕන විදිහට ගේන්නයි ලංකාවට සහල් අතිරික්ත තොග ගෙනල්ලා ලංකාවේ සහල් මේ වෙළඳ පොලේ විශාල අර්බුදයක් ඇති කරන්නයි නිකම් බෙදලා දෙන්නයි. හරි. අපි හිතමුකෝ එහෙම කිව්වයි කියලා. ඒ අනුව මේ අමාත්‍යවරයා හඳුන්නෙත් අමාත්‍යවරයා ඔය සහල් මෙට්‍රික් ටොන් 1,30,000 විශාල දැවැන්ත ප්‍රමාණයක්නේ. ඒක කාටද බෙදලා දෙන්න කටයුතු කරලා තියෙන්නේ? කාටද ඔය කියන සහල් ලැබුණේ? ඔය සහල් ව්‍යාපාරිකයාගේ නම එක්කද දැන් පැමිණිලි කළේ? දැන් දන්නේ නැහැයි කියලා කියන්නේ මොත්තේට නේද? හඳුන් මොත්තේ වෙන්න එපා. හරිද? තමුන් දන්නවානේ දැන් අර මේ විස්තර ටික මං අරකේ විස්තරේ වාට දැම්මා
කියන්නේ අරකේ විස්තරේ හොයාගන්න නම ගම කස්ඩේ කරෝමිය සියල්ල දැනගන්න දෙපයි. ඒකට ලයිසන් මුකුත් නැතුවනේ ගෙනල්ලා තියෙන්නේ. ඒක නම් මට ලයිසන් නැති එක මට බලා ගන්න පුළුවන්. එහෙම කියන්න ලයිසන් නැති බව දැනගන්න කස්ටම් එකට කතා කරලා මේ විස්තර ටික ගන්න අවශ්‍ය ප්‍රමාණවත් අනන්‍යතාවය තහවුරු කර ගැනීම තිබිලා තියෙනවනේ. එතකොට මේ බලන්නකෝ මේ දැන් එතකොට ඇමතුමා රාජසත්ත්ව කරන්න ඕනේ. ඒ වුණාට මේ නමුත් බදු ප්‍රමාණයක් ඔබතුමාට ගෙවන්න තියෙනවා. ඊට පස්සේ ආණ්ඩුවට මේක බෙදන්න පුළුවන් කියලා. එතකොට දැන් බදු ප්‍රමාණය රටට අය කරගන්න අවශ්‍ය කටයුතු කළාද? කෙරුණාද? හරිද? ඒ කරලාද තියෙන්නේ. අනිත් එක මේ නියෝජ්‍ය අමාත්‍යවරයා කියන මේක මේ අර 223ට අදාළ නැහැ. 223 වැඩේට අදාළ නැද්ද? අදාළද? හරි අදාළ නැහැ කියලා හිතමු. 223 පරීක්ෂණ 7-5ක අබමල් රේණුක මෙලෝ ලබ්බක් වෙලා නැහැ කියලා ඔහෙ දන්නේ නැද්ද? දැන් ඒක වුණා නම් මේ වාගේ මේක ඒකට අදාළ නැත්තම් ඒකට පටලවලා මේ මල්වාගේ කොච්චර අති පවිත්‍ර ආණ්ඩුවට විරුද්ධව වචනයක් කියන්න බැහැ නේද? එතකොට ඒක හොයන්නෙත් නැතුව ඉන්නේ තක්කඩි ටික කවුරු ගෙනාපු හින්දාද කාගේ වුමනාවට පන්නපු හින්දාද මේ ඒක හොයන්නෙත් නැතුව ඉන්නේ. උඹලා නම් නියම බඩු නේද? ඉතින් මීටත් වඩා දැන් මේකට ජනාධිපතිවරයා දුවගෙන ඉද්දන්නේ නැහැ පාර්ලිමේන්තු නේද? මේකටත් උත්තර දෙන්න. නේ හඳුනා ඒ කියන්නේ හඳුන්ගේ වොයිස් රෙකෝඩින් සීන් එක නිසා ජනපති අද හෙටම පාර්ලිමේන්තුවට එනවා නෑ. ওই දෙකෙන් කෝකද කියලා අහවල් ෆන් අහන්නේ. ඉතින් අනේ ඉතින් මේ චන්දන තිලකානන්ද කියනවා අබේ හඳුන්ගේ කක්කා මුත්‍රා වලින් හේදුවා. දැන් ගඳ ඩබල් වුණා කියලා. ඉතින් ඔය වාගේ බුරම්පි වාමනන් කියනවා අපිට මග ඇරුණු සුන්දර මිනිස්සු කියලා අලුත්ම ප්‍රස්තාව පිළිලා හඳුනා පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසි කතා කළා වගේ කියලා. හඳුනා මේ ලයිසන් නැති හාල් ඒක නම් බේරලා දුන්නා වාගේ කියලා තමයි අලුත් ප්‍රස්තාව පිළිලා වෙන්නේ. මේ කට්ටිය නාන විදිය බලාගෙන ඉමු. අපි නම් තනකොළ කන්න නැති උන්ට නම් මේ කරලා තියෙන වැඩේ පැහැදිලිව තේරෙන්න ඕනේ. එහෙනම් අපි හෙටත් හමු වෙමු.